හායි යාළුවනි සිතූස් YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද අපි බටර් ස්කොච් පුඩින් එකක් හදමු. ඒ සඳහා මේ තියෙන්නේ බටර් ස්කොච් පවුඩර් එකක්. මේක මම ෆුඩ් සිටි එකකින් අරගත්තේ. ඊළඟට මෙතන මේ තියෙන්නේ ෆ්‍රෙෂ් මිල්ක් මිලිලිටර් 500යි. ඊට පස්සේ මම මෙතන තියෙන්නේ පැෂන් ගෙඩියක සීඩ්ස් තියෙනවා. මේ මිලිලිටර් 500 අපි මේකට කලවම් කරගන්න ඕන. ඊට පස්සේ මේක ටිකක් මද රස්නෙන් මේක ටිකක් බොබුරු දානකම් නටවන්න ඕන. ඉතින් යාළුවනි මේ තියෙන්නේ නටවාගත්ත ඒ පුඩින් මිශ්‍රණය තිබුණට වැඩිය සියුම් ඝනකමක් සහිතයි දැන්. ඊට පස්සේ මම මේකට මෙන්න මේ සීඩ්ස් ටික දාගන්නවා. කන්ටේනර් එක ඉන්පසු හොඳින් වහගෙන ෆ්‍රිජ් එකට දාගන්න ඕන. නිවුනට පස්සේ අනිත් එක අපි ෆ්‍රිජ් එකට මොනවා හරි දානකොට මෙහෙම වහලා දාන්න පුරුදු වෙන්න ඕන. නැත්තම් ෆ්‍රිජ් එකේ තියෙන විස බීජ මේ ආහාරවල තැන්පත් වෙන්න පුළුවන්.